අපිට ආදාළ දෙන්න අපි විශ්වාස කරලා අපිට ආදාළ දෙන්න පිටිය බලාගෙන ඉන්න පිරිස් මේ අවස්ථාවේදී ගම්වාසීන් විසින් අපිට ගොඩක් ආදාළ මේ අපිට දෙයන්ට ගහලා ලබා දෙනවා. ඒ අමතර අපිට මෙම සමිතියකින් මූලිකත්වය අරන් අපිට බඩු දෙනවා. අපි මේ සමිතිය මොකක්ද කියලා අපිට කියන්න. ඒ සමිතියේ සභාපති ඉන්නවා. අපි සමිතියේ නමත් එක්ක අපි දැනගමු මොකද්ද සමිතිය කියන. අක්කේ අපිට කියන සමිතිය මොකද්ද? මැදකීමේ සමුදි සමිතිය. මැදකීමේ සමුදි සමිතියෙන් අපිට ආදාළ ගොඩක් ලබා දුන්නා. ඔබට සියලු දෙනාටම ගොඩක් පිං. තෙරුවන් සරණයි. අපේ වැඩේ මේ වෙනකන් සාර්ථකව යනවා. දැන් අපි ලොඩියෙන් බඩු ගෙනාවා. ගියහැල්ලා අපිට ගම්වාසී සියලුම දෙනා සහයෝගය දෙන මේ වෙලාවේ දැන් අපි මේක බාන ගමන් ඉන්නේ අපේ පන්සලට විහාරස්ථානයට. මේක තමයි වෙන්න ඕන යුත්තේ අපෙන් මේ වෙලාවේ හැටියට. අපිට සම්පූර්ණ මේ වාහනය ලබා දුන්නේ මේ මාමා. ගමවටේ ගිහිල්ලා ආදාළ එකතු කරගෙන දැන් ඇවිල්ලා පන්සලට ඇවිල්ලා පරිත්‍යාග කරනවා. දැන් පන්සලේ අපි හදලා ඔක්කොම පැක් කරලා නැවත අපි ගිහිල්ලා බාර දෙනවා. තාම බාර දෙන්න තැනක් නැහැ. හදියටම අපි තා පොඩ්ඩකින් ඔකට දැනුවත් කරන්න ඒ සම්බන්ධව. මේක තමයි අපේ වෙන්න ඕනේ යුත්තේ. අවංකම අපේ ගම ගොඩක් ඒ යටින් දිනුනේ මේ හැටියට ගොඩක් අපි එකතු වුණා. වෙලාවෙ හැටියට පොඩි හාමුදුරුවෝත් අපිට ගොඩක් සහයෝගය දෙනවා. දැන්ට අපිට හම්බෙච්ච ආදාළ අපි වෙන වෙනම පැක් කරලා අසුරුම් කරලා අපේ විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ මේ වෙලාව වැඩම සිටිනවා. හාමුදුරුවන්ගේ උපදේශ පරිදි සම්පූර්ණ මේ වැඩසටහන අපි මෙහෙව්වේ. අත්තම ගොඩක් සාර්ථක වුණා ඒක. චතුරාර්ය මේ සම්බන්ධ පොඩි අදහසක් සම්බන්ධව දෙනවද? දැන් හොඳ වැඩක් නේ. ඉන්න වැඩක්. අනිවාර්යයෙන් ඒක වෙනුවෙන් අපි එකතු වෙන එකනේ. පරිස්සම් තියාගන්න. අවංක අපේ ගොඩක් තරුණ පිරිස, වැඩිහිටි පිරිස, ගමේ සියලුම දෙනා මේ වෙනුවෙන් කැප වුණා. එක පෝස්ට් එකක් දාපු එකෙන් ඔක්කොම මෙතනට පැමිණියා. ගොඩක් පිං ගොඩක් ඔක්කොටම සහයෝගය දීපු සැමට
ගොඩක් ඉස්සෙ අපි බලමු අපේ විහාරස්ථානයේ වැඩ සිටින පුණ්‍යරත්න හාමුදුරුවන්ගේ මේ සම්බන්ධ අදහසක් අරගමු. හාමුදුරුවෝ මේ සම්බන්ධ මොකද්ද කියන්න තියෙන්නේ? හැමෝගෙම සහාය අපේ කාලපෝද්දල 15 ඉන්දිය පුණ්‍ය ශ්‍රීපාදයේ කේන්ද්‍ර කරගෙන විපතරපත් වෙච්ච ජනතාව වෙනුවෙන් සුවිශාල කැපකිරීමක් අපේ ගමේ ප්‍රදේශයේ හැමදෙනාම එකතු වෙලා මේ සඳහා සහාය දක්වන්නට යෙදුණා. ඒ හැමදෙනාටම මෙසිතින් අපි ආශිර්වාද කරනවා. බොහෝම පිං මේ කැපකිරීම කරපු හැමදෙනාටම වෙහෙස මහන්සි වෙලා තමන් උපයපු ධනය ඒ වගේම ඒවා වියදම් කරලා තමයි බොහෝමත්ම කැපකිරීම කරලා අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් අපේ විහාරස්ථානයට ලබා දෙන්නට යෙදුනේ. හැමදෙනාටම බෙහෙවින් පුණ්‍යානුමෝදනා කරන ඔබේ ඉදිරි දියුණුවත් සැලසෙත්වා ඔබේ හැමදෙනාගේම බලාපොරොත්තු සඵලමත් වේවා යහපතක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. අපිට විස්තර ප්‍රකාශයෙන් සහාය දුන්නේ මේ මාමා. අපි මේ මාමගෙන් සම්පූර්ණ විස්තරයක් අහමු මේ අපේ වැඩසටහන සම්බන්ධව කොහොමද කියලා. මාමේ මොකද විස්තරයක් කියන්න පුළුවන්ද? අපේ තාම වැදගත් සාර්ථක ගමනක් මේක. මේ තරුණ සංවිධානය එකතු වෙලා මේ කරන ව්‍යාපාර කටයුතු ඇත්තටම වැදගත් මේ අවසරන අවස්ථාවක විශේෂයෙන්ම පහළ කේන්ද්‍ර පුරාණ විහාරස පුංචි ශ්‍රීපාදයන් අනුබද්ධව මේ තරුණ සංවිධානය ඊටම වැදගත් මේ වැඩ කටයුත්තක් කරන්නේ දින ගණනක් තිස්සේ මේ සඳහා මහන්සි වුණා. දින ගණනක් තිස්සේ වෙහෙස වුණා මේ සෑම කටයුත්තක කිරීමට මේ සහයෝගය ලබා දුන හැම දිනකටම මගේ ස්තුතිය මේ අවස්ථාවේ හිමි කරනු ලබනවා. අම්මා ජෝසෙෆ් බලන්න ගමේ මිනිස්සුන්ගේ එකමුතුකම තව කාරු හරි අසරණ වුණ වෙලාවට ගමේ ඔච්චර කට්ටිය අපිට පිහිට වෙනවා කියලා බලන්න. අපි මේ සංවිධානය කරේ මේක ඊයේ. මේ වෙනකොට අත්‍තරම කියනනම් පොඩි රොටි දෙකකට වගේ බඩු තියෙනවා. තවත් තියෙනවා අපිට එකතු කරන්න යන්න. බලමු අපි ඒ ටික දාලා ඔයාලට සම්පූර්ණ වීඩියෝ එකක් දෙනවා අපි බෙදන විදියයි අපි ගෝයට ගිහිල්ලා බාර දෙන්න තැනයි සම්පූර්ණ අපි ඔයාලට වීඩියෝ එකකින් දැනුවත් කරන්න. විහාරස්ථාන විශේෂයෙන්ම පොත්වල අද දිනේදී අපි අපේ පුත්‍රීපාත් තරුණ කැලවිසි සංවිධානය කරා අද දවස් තුළ මේ බීරි ආහාර ද්‍රව්‍ය එක්රැස් කිරීමේ කාර්යභාරය දැන් එය එක්රැස් කරගෙන විශේෂයෙන්ම සුදුසු ස්ථානයකට පරිත්‍යාග කරන්නට සූදානම් වන අවස්ථාවේ දැන් ලහිලහියේ කවුරුත් ඒකරාශී වෙලා දායක පිළිතුරු ඒකරාශී වෙන කාගේ සහයෝගය ඇතිව දැන් ඒ සියලු ලැබිච්ච ද්‍රව්‍ය දැන් ඒකරාශී කරලා සුදුසු ආකාරයකට සකස් කරලා දැන් ඒ පරිත්‍යාග කිරීම සඳහා කටයුතු සංවිධානය කරන අවස්ථාව ඒ සඳහා සහයෝගය දුන් සියලුම දෙනාටම අපි විදුලි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන ඒ වගේම අවතැමු රටවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවන සම්පත් අපි මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා. සියලු දුක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අපේ විහාරස්ථානයේ විහාරාධිපතිගේ අදහස් අපි බලමු තව දෙන්න තුන් දිනකින් මේ සම්බන්ධව අපි ශ්‍රේණිකව ක්‍රියාත්මක වුණේ අවංකම ආධාර අපිට ගොඩක් ලැබෙනවා. අපි බලමු තව දෙන්න තුන් දිනකින් මේ සම්බන්ධව අපි විස්තරයක් අහමු. පොඩි ළමයින්ද සියලුම දෙනා මේ තේන හාමුදුරුවන්ට අපිත් එක්ක ගිය හාමුදුරුවෝ පුණ්‍යරත්න හාමුදුරුවෝ දවල්ට දානයක්වත් වළඳන වෙලාවක් උන්නේ වළඳුවේ නැහැ. අපිත් එහෙම තමයි සියලුම දෙනා අපි විවාහයේ නොතකා තමයි මේ වැඩ කරන්නේ. අවංකවම ඔක්කොම කැපවීමෙන් සහ උනන්දුවේ එක දිගට අපි පැක් කරන අපේම පන්තියේ අපි වගේම අසරණ වෙච්ච කට්ටියට තමයි මේ වෙනුවෙන් තමයි අපි මේ තවත් ගම්වාසියෙක් ඉන්නවා අපි එතුමා දහම් පාසල් ගුරුවරයෙක් දහම් පාසල් නිමාවෙන් පසු කෙලින්ම මෙතනට සම්බන්ධ වෙලා අපිත් එක්ක වැඩසටහන සහයෝග දුන්නා. අපි මෙතුමාගෙන අදහසක් අහලා බලමු මේ සම්බන්ධ කොහොමද කියලා. මේ
ඉපතින් අසරණ වූ සියලුම දෙනාට පහළ කීම්බිය ගම්වාසීන් විසින් සූදානම් කරන ලද මේ සියලුම ආහාර ද්‍රව්‍ය වීර්ය ආහාර දෙන අපි තාම සතුටින් අසරණ වෙච්ච සියලු දෙනාටම මේ සියලුම අපේ පහළ කීම්බිය ගම්වාසීන් විසින් පරිත්‍යාග කරන මේ අවස්ථාවේදී මේ ඉතාම අපි කෙටි කාලයක් තුළ මේ සංවිධානය කරගත්ත අපේ තරුණ ගැල පහළ කීම්බිය තරුණ ගැල ඉතින් අපි ගොඩාක් මේ අසරණ වෙච්ච අය ගැන ඉතාම සංවේගය පළ කරනවා. ඉතින් අපිට පුළුවන් අයුරින් අපේ කාස්දෙනිය පහළ කීම්බිය ඒ අවට සියලුම ගම්වාසීන් විසින් පහළ කීම්බිය පුංචි ශ්‍රීපාද පුරාණ විහාරස්ථානයේ සිට අපි මේ ඔක්කොම සූදානම් කරලා ඉතාම සතුටින් පරිත්‍යාග කරන මේ අවස්ථාවේදී මේ බාර අපිට සද්දාවෙන් ඇවිල්ලා ගොඩක් කට්ටිය ඇවිල්ලා උදව් කරලා යන මේ අවස්ථාවේ ඒක තමයි අපිට වෙන්න ඕන යුත්තේ. මේ අවස්ථාවේ අපිට ඔස්සුල වෙදපැදුරෙන් වතුර බෝතල් වලින් අනුග්‍රහයක් දක්වනවා. හැමදේටම ඉදිරිපත් වෙනවා මේ ඔසුර ආයතනයෙන්. එහෙම නැත්නම් අපේ වෙදනෝන ගොඩක් පිං. මේක තමයි අපිට වෙන්න ඕන යුත්තේ. ඊයේ තමයි අපි ශනිකව ගත්ත තියෙන්නේ. අවංකම ගොඩක් සතුටුයි. ඔක්කොම අපේ පන්තිය වෙනුවෙන් අපේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් මේ දේ අපිට ලබා දෙනවා. ගොඩක් පිං. තෙරුවන් සරණයි. අපි මේ ඇවිල්ලා ඉන්නේ තිලක උදාගම බෞද්ධ තෙරුවන් සරණයි. අපි තවත් පන්සලකට ආවා. මේ පන්සලේ නම තමයි තිලක උදාගම ප්‍රේමරතන බෞද්ධ මධ්‍යස්ථානයට. මේ විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ විසින් ආධාර ගොඩක් එකතු කරලා තිනවා. අපටම එය දුන්නා මේ ගිහිල්ලා පරිත්‍යාග කරන්න කියලා. අපි හාමුදුරුවන්ගෙන් ඉස්සරහට මේ වදන් ටිකක් අපි ඒ හාමුදුරුවන්ගෙන් කතා කරලා අහගමු. ඒක හරිය